Hello. අපිට ඉන්නවා ලයින් එකේ. රයිට්. ඔය දැන් ඊයේ කතා කරලා ගියාම පස්සේ මං ඊයේ මෙයා ආවා. එයා පල්ලෙහාට ගිහිල්ලා ආයෙම මේ අපේ චරිත කතා කරන් පස්සේ මේ මදුනංගි ආවා එළියට. ආයෙම ආවා මට කතා කරලා. ආවට පස්සේ මම කිව්වා දැන් ඊට විතර වැඩසටහන වෙනකොට අර තව ලක්ෂ අපිට 10ක් දෙන්න තියෙනවා කියලා කිව්වා. ඒක දෙවෙනි වැඩේට ලක්ෂ රිමාන්ඩ් කරන වැඩේට සෝරි මේ දානවට රිමාන්ඩ් කරවන්නට ලක්ෂ ඩීෝ වැඩේට ලක්ෂ 10ක් දැන් ලෑස්ති කරන්න ඕනේ කිව්වාම පස්සේ ඇක්වා හරි අයියේ මමත් ඒක ගැන තමයි මේ කල්පනා කර ඉන්නේ සයි සල්ලි මේ ඉල්ලුවාද කියලා කවුද කියලා මං කිව්වා මෙහෙමයි මේ අත්ත වශයෙන්ම මේ රාගිත පුතාට එහෙම සල්ලි අවශ්‍යතාවයක් නැහැ නමුත් මෙතන මේ වැඩසටහනට යන්න තියෙනවා තප්පරගෙන හෙලෝ ඊට පස්සේ මම කිව්වා මේ කට්ටිය මේ මෙතන ගිය පාරත්ලා මේ 10ක් ගත්තේ ලක්ෂ 10ක් ගත්තේ මේ ඒවට අදාළ තැන් වලටයි මේකයි මෙහෙම කතා කරලා ඉතියා කිව්වා මෙන්න මෙහෙම කතාවක් කියා කිව්වා මේ ඊට පස්සේ මම කිව්වා මම ඔක වැඩි කතා කරන්න එක මම කිව්වා මේ මම හිතන විදියට අයියේ අර මේ ගෙවන අරබ ගෙවන ඒවා හරි කියලා කිව්වා නිකන් ඒක කිය මම ඇත්ත කියන්න එපා ඒ කියන්නේ අපේ ඩීෝ එක ක්ලියර් කරන්න අර හෙට මෙට හතර වටේට ඔය ඉන්නේ සමන්වේග නායකලට ඔය අර අපේ තියෙන සෙක්‍රටරිලට එහෙම තියෙන කට්ටියට ඒ වෙනදා තාම පොලිසියට නම් දීලා නැහැ එදා මම කිව්වනේ සල්ලි භාගයයි දීලා තියෙන්නේ මේ භාගයක් අදාළ තැනට දීලා තියෙනවා නමුත් ඒ පුද්ගලයා එනකන් ඉන්නේ ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ජූන් වල 25 මේ කට්ටිය අපේ කට්ටිය පත් කරගන්නවා ඒක 150 ෂුවර් හරිද ඒ වුණාට ඒකයි ඒක ප්‍රශ්නයක් නැහැ මට ඒක මම පොරොන්දු වුණානේ ඒක අදාළනේ කට්ටිය සල්ලි කට්ටිය බෙදාගත්තත් මට කර මං කොයි කට්ටිය මේ සල්ලි බෙදා ගන්න ඕන කට්ටිය නෙවෙයි කට්ටිය මේ අත්ත වශයෙන්ම ඒ යන මිලට අපි අගයක් දෙන්න ඕනේ ඒක හරි අපි යාට දුන්නා මෙයාට දුන්නේ නැහැ කියලා කිව්වා දැන් උනත් ඔයා බලන්න කිව්වා දැන් උනත් අපි ඔතන ඉන්න කට්ටිය සෙට් කරගන්න 100 150 ලක්ෂ 10 දෙක තුන ගන්න නැහැ කිව්වා ආගේ මල්ලිගේ දෙන 9 මේකට ගන්නව නම් පටන් ගන්න නිකන් පියනුනත් ලක්ෂ 10න් පටන් ගන්න කිව්වා ඔය කෙනෙක් උනත් ලක්ෂ 25 තියලා පටන් ගන්න කිව්වා කියලා ගෑණිය බැලන්ස් කරලා තියෙන්නේ. දැන් වැඩසටහන ඉක්මනට ක්‍රියාත්මක කරලා මේ ඉතුරු 10 ගත්තනම් හරි කට් ගාලා. දැන් මම දැන් වාට මේකේ මතක තියාගන්නකො දැන් ඔය අපි දේශබන්දු මහත්තයාට ලක්ෂ අපි උතන 500ක් දුන්නානේ. හරිද? 500ක් දුන්නාට පස්සේ මේ දුන්න එක කවුද දන්නේ එච්චරයි. කවුද දන්නවද? ඔයාගේ පැත්තෙන් හරි කවුද දන්නේ? එකමනේ බුද්ධලෙක් දන්නේ. කමන්නේ අද කමන්නේ කවුරුත් දන්නේ නැහනේ එච්චරයි නෑ දැන් මෙයා කියන දැන් පොලිස්පතිතුමා වෙලිලා තියෙනවා දැන් චරිත් යාළුවානේ පොලිස්පතිතුමා දැන් ඉන්න දේශබන්දු මහත්තයා ඉතින් චරිත් අපේ ඉන්නවා නම් අර ඇයි මේක කරන්නේ නැත්තේ මේක පරක්කු කරන්නේ නැත්තේ අපිට නඩු පරක්කු කරන්නේ දැන් කිව්වේ ඊයේත් මම කිව්වා මම දේශබන්දු මහත්තයාගේ නමක් මම ගෑවුවේ නෑ ඇත්තටම වැඩක් නෑ ගාලා ඒක මොකද දේශබන්දු මහත්තයාගේ ඇග්‍රීමන්ට් එක තියෙන වත් එක්කනේ තේරෙනවද මම කිව්වා නම් ගියා මරන්න නැතුව ජීවත් වෙන්නේ අද වුණත් දේශබන්දු මහත්තයාගේ ඒක දේශබන්දු මහත්තයාට උකට සල්ලි දුන්නේ යා මරන්න නැතුව ඉන්න කියලා මම කිව්වා මම දන්නේ නෑ ඒවා ඉස්සලම අපිව කියන්න ඕනේ නෑ නේද යාට කියන්න ඕනේ නෑ සල්ලි දුන්නේ ඒක තමයි මහත්තයාට කිව්වේ දැන් ඒ කෙනෙක් දන්නවා කියන්නේ රකිත විතරක් දන්නවා රකිත කරගන්න කවුගෙන පිට මිනිස්සු දන්නවද කවුරු හරි පොලිස් මිනිස්සු කවුරුත් දන්නේ නෑ ඒ වෙලාවෙ එතන හිටපු තව අනිත් පුද්ගලයා දන්නේ එච්චරයි. එයාගේ කටින් හරි මෙහෙම ගිහිල්ලා තියෙනවද? ඔයා සල්ලි දුන්නේ යාට කියලා. නෑ. ඒගොල්ලෝ කවදාවත් පුදුගෙන පුදුගලම අඳුරන්නේ නෑ. දන්නෙත් නෑ. කවදාවත් කතා කරන්නේ. ඒක දේශබන්දු මහත්තයා කතා කරනවා. ඔය දේශබන්දු මහත්තයාගේ කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාගේ හිතවතෙක්ද? දෙන්නගෙන හිතේ. අරනද? මේවයි අර ප්‍රශ්නේ කවුරුත් ඔක්කොම බෝලේ පාස් කරනවා. ඒ කට්ටිය කියනවා මේ මෙතන මේ නංගිට කියලා තියෙනවා මේ සල්ලි ඔක්කොම ඔයාට දුන්නා කියලා. ලකීට මොකක් මේ ඉන්නකො මේ නංගිට පොඩ්ඩක් ඉන්නකො මේ වෙච්ච දේ අහන්න පොඩ නංගි කතානේ අරුණා වාදයක් කිව්වේ මෙයා කොහොමද කියලා මෙයා නොයි කෙනෙක් නෙවෙයි හෙලෝ කොහොමද ඔයා මොකද්ද මේ මට ඇත්තටම එදා මේ අවුරුද්දට එක පාරක්වත් ඔය දෙන්නම හම්බුනේ නැහැ එදා මම කිව්වා මේ මට සල්ලි ටික ගත්තම අය හම්බෙන්න ආවේ නෑනේ රක්ත කෝටි 10ක් මෙහෙන් අරගෙන ලක්ෂ 200ක් ලංකාවෙනුත් අරගෙන අද වෙනකන් කිසිම දෙයක් කරලා දුන්නේ නැහැ. දැන් ඔයා ඔහොම කියනවා. එතකොට දැන් ඒගොල්ලෝ දැන් මම රකිත කතා කරාම චරිත් කතා කරාමත් කියන්නේ දැන් කට්ටිය 3 දෙනා එකට එකතු වෙලා වැඩේ කරලි ඉවරලා බෙදාගත්ත විදිහට තමයි කතා කරන්නේ. නෑ මම ඒකයි කියන්නේ දැන් මං කලින් කතා කරලි ඉවරලා කිව්වා සල්ලි ටික දීලි ඉවරලා මේක ප්‍රශ්නයක් නැත්තරම් ප්‍රශ්නයක් අපෙන් කෝටි 12ක් අරගෙන ඉන්න නම් හම්බ වෙන්නේ නැහැ ඉතින්. අද නැතත් හෙට නැතත් අනිවාර්යෙන්ම
අපේ සල්ලි දීලා දැන් අපි ඔයගොල්ලන්ගේ ආව වඳින්න වෙලා තියෙන්නේ ඉතින්. අද අපේ දවස හොඳ නැති වෙයි, හෙට හොඳ නැති වෙයි. උනාට තව අවුරුද්දකින් හරි අපිටත් හරියයි. ඔව් අරගොල්ලෝගේ ෆෝන් එකකටවත් ඒගොල්ලෝ ෆෝන් එකක්වත් ආන්සර් කරන්නේ සල්ලි අරන් ගියාම අර බුද්ධික යවනවා බොරුවට. බුද්ධිකව යවනවා මේ හැමදාම විසිට් එකට. දැන් ඔය ඔයත් හිටියනේ එතන අපි මන් ඩීල් එක කතා කරගත්ත ඒවත් ළඟ හිටියනේ අයියේ. මම පුතාවත් එක්කන් ඇවිල්ලා මුන් රටේ නැති බොරු ටික කියලා ඔකුන් කටවල් වල දාන්න ඕනේ මහගෙඩි. දේශබන්දු රච්චර දෙනවයි කියලා කිව්වා ටිරාන්නලස්ට මෙච්චර දෙනවයි කියලා ඉවරලා කිව්වා. මට ඕනම වෙලාවකට මේ මුංගෙන් උදව් වැඩකුත් නෑ ඔකුන් වැඩකුත් නෑ ඔකුන්ට වැඩිය අපි ජෙන්මින් ඔයාට පුළුවන් නම් කියලා ඉවරලා නිකන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්න කියලා ඉවරලා ලක්ෂ 150ක් අයියට දීලා තියෙනවා. මං කෝටි 12ක් දීලා ඉවරලා මට ලක්ෂ 150ක් කරා යන්න ඇගේ අමාරුවක් නෑ. ඔයා මෙතන ඇවිල්ලා කිව්වෙත් නෑ. ඔයා මෙතන කිව්වෙත් නෑ. චරිත් ඇවිල්ලා දාපු නලු ටෝක් එක දාලා මෙන්න එළියට ගිහලා ටිරාන්නලස් මහත්තයත් එක්ක කතා කරනවා කියලා ඔයා ඔකට සම්බන්ධ නැහැ. ඇත්තම මම දන්නවා. ටිරාන්නලස් මහත්තයත් එක්ක මම දන්නේ නැහැ. මම එකක් කිව්වා මේ නංගිට. මේ නංගිලාට ගැරන්ටි දුවා මේ හරි ලෝය කෙනෙක් ගත්ත සල්ලි. මේ කට්ටිය කිව්වේ මොකද්ද? චරිත් කිව්වේ දේශබන්දු මහත්තයාට කෝල් එකක් කරන් දේශබන්දු මහත්තයාට ලක්ෂ 500යි. ඔව්. මං අයියට ආයි කෝල් බෑක් කරන්න. නෑ ඉන්නකෝ දැන් ලෝයස්ලරා මෙයා දාපු දර්ශනය ටිරාන්නලස් මහත්තයයි එයාගේ අතේ වගේ කතා කරේ. මුන්ව මරනවා නරලා මං ඔයා බේරලා දෙනවා කියලා කිව්වා. ඔව් ඔව්. මම මේගොල්ලන්ට කතා කරලා අයියට කෝල් බෑක් කරා.